සුබ දවසක් අපේ ආදරණීය හිතවතුන් හැම දෙනෙක්ටම. ඉතින් අද සුපුරුපත් අපි සූදානම් වන්නේ කවුන්සලින් සයිබර් ක්ලිනික් වැඩසටහන තුළින් ඔබ හමුවට හමු වෙන්න. ඉතින් වරදා වගේ අපි ආරාධනා කරලා තියෙනවා අපේ ආදරණීය වෛද්‍යතුමා ඩොක්ටර් ශමිත වීරසිරිවර්ධන මැතිතුමා. ආයි වරදා වගේම ගොඩාක් ප්‍රතිචාර අපේ වැඩසටහනට හම්බ වෙනවා. ඒකට බොහොම ස්තුතියි අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්. ගොඩක් ගැටලු අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් මම හිතුවා ඒ ගැටලු තුලින් එක ගානේ කියවලා වඩාත්ම අපිට වැඩිපුරම ඇවිල්ලා තියෙන ගැටලු සාකච්ඡා කරන්න. ඉතින් වෛද්‍යතුමනි අපි හැමදාම අපි කියවා කාන්තා පාර්ශවයේ ගැටලුනේ කියවන්නේ. ඉතින් මම අද හිතුවා පුරුෂ පාර්ශවයේ ගැටලුවක් තෝරා ගන්න. හොඳයි. මේක අපිට එවලා තියෙන එක හස්බන්ඩ් කෙනෙක් ස්වාමි පුරුෂය මේක ගැන කියලා තියෙන බිරිඳ ගැන. අපි බලමු මේක මොකක්ද කියලා. ડોක්ටර් මම මේ කියන්නේ මගේ බිරිඳ ගැන කතාවක්. මම ඇයට ගොඩාක් ආදරෙයි. ඒත් දැන් ඇගේ හැසිරීම බලනකොට මට බයයි. මම දන්නේ නැහැ මොකක්ද මේක කියලා. ඇයට මොකක් හරි වෙලා තියෙනවද කියලා මට හිතෙනවා එක වෙලාවකට. ඇය හරිම කලබලයි. ඇය මාව ගොඩක් ඇය බය වෙලා ඉන්න ගොඩක් වෙලාවට ඇය කියනවලු ඇය ඔයා මාව දාලා ඇයි වගේ වචන කියනවලු ගොඩක් විට. එයා පොඩක් හරි පරක්කු වුණොත් ඔෆිස් එකේ වැඩකට එළියට ගියොත් ඒ හැම වෙලාවෙම ඇය කෝල් කරලා කෑ ගහනවලු. දැන් එතකොට ස්වාමි පුරුෂයන් වුණ හරි කියපුවාම ඒ කියන්නේ මම වැඩක ඉන්නේ මෙහෙමයි බිසි කියලා හැම කියපුවාම ඇය කියනවලු ඔයා මාව අතහැරලා දාලාද යන්න හදන්නේ. ඔයාට මාව ඕනේ නැද්ද? ඔයා මට දැන් ආදරේ නැද්ද? ඔය වගේ දේවල් කියනවලු. මේ ස්වාමි පුරුෂයා කොච්චර ඇයට විශ්වාසය දනවන්න හැදුවත් ඒක හරියන්නේ නැලු. ඒක මොහොතයිලු ඒක. එතකොට ආපහු එයා වෙනස් වෙනවලු. මේ කියලා දෙන ඇගේ සිතුවිලි එක මොහොතක එක තැනක තියෙන්නේ නැහැ කියලා. උදේට අය මාව බදාගෙන hinaවලා ගොඩාක් ආදරෙන් සතුටෙන් ඉන්නවලු. හැබැයි හවස වෙනකොට ඒක පාඩම කෝපයෙන් පීලා කෑ ගහනවලු. ඔයා ස්වාමි පුරුෂයා කිව්වට එයා තමයි මගේ හොඳම දේ ජීවිතේ මට ලැබුණු වටිනාම දේ කියලා කිව්වත් එයා ඒක පිළිගන්න කැමති නැල්ලු. ඒක වෙලාවට පිළිගන්නවලු. ඒකල මොන හරි වැරද්දක් කළොත් සමා වෙන්න කියලාත් කියනවලු. හැබැයි එකපාරට මේ විදිහට වෙනස් වෙනවලු. ඉතින් මොකට දැනගන්න ඕනේ මේක මොන හරි ලෙඩක්ද කියලා සහ මේකට කරන ප්‍රතිකර්ම මොන වගේ දේවල්ද කියන. ඔව් මම හිතනවා සුබ දවසක් සියලුම දෙනාට. වෙනද වගේ අතත් අපි කවුන්සලින් සයිබර් ක්ලිනික් තුලින් මම හිතනවා මේ ලෝකේ පුරා තියෙන ටිකක් කාන්තාවට වැඩිපුර දකින්නට ලැබෙන මේ පෞරුෂ තත්වයක් ගැන තමයි මම හිතන ඔය කතාවේ අපේ ඒ ස්වාමි පුරුෂයා අපිට යොමු කළා තියෙන්නේ. ඇත්තටම ආයෂා මේක හරි අපි කියන අර කොමන් හරි බහුලයි විශේෂයෙන් කාන්තාවන් අතර. ඉඳලා හිටලා පිරිමි තුලත් මේක තියෙනවා. ඔය තත්ත්වය අපි හඳුන්වනවා මේ සාමාන්‍ය ඔය තියෙන සායනික විස්තර එක්ක එකන් මට දල විදිහට දැනෙන අදහස තමයි මේක මේ borderline personality disorder. නැත්තම් අර මේක ඇත්තටම පෞරුෂ අක්‍රමතා ගණයට වැටෙන සාමාන්‍යයෙන් මානසික ව්‍යාධි තත්ත්වයක් නැත්තම් අක්‍රමතාවයක් හැටියටයි අපි මනෝවෛද්‍ය විද්‍යාව සහ අසාමාන්‍ය මනෝවිද්‍යාව මේක විග්‍රහ කරන්නේ. ඒතර මේක මේ හරි අපූර්ව දෙයක්. මොකද මේ අය මේ කාන්තාවෝ හරීම මේ බොහොම හොඳට ඉන්න අය. ඉතින් බොහොම හරීම චිත්ත වේගාත්මකයි. ඒගොල්ලෝ හරීම මේ පුරුදු වගේ පෙන්නුවට ඔව් මේක කියලා තියෙනවා. හොඳට සලකනවා. මේක දැන් මේගොල්ලෝගේ විදිය තමයි එක වෙලාවක බොහොම හොඳට අර කියන පණ දෙන්න ඉන්න. ඒ පණ දෙන්න ඉන්නවාගේ ස්වාමි පුරුෂයාගේ ඔළුව පීරනවා, කවනවා, යාගේ ඔඩොක්කු ඉන්නවා, මූණ අත ගන්නවා. බොහොම ආදරණීය ස්වභාවයක් පෙන්වනවා. එහෙම පෙන්නලා එක පාරට හිතාගන්න බැරි තරම් වේගයෙන් ප්‍රචණ්ඩකාරී වෙන්න පුළුවන් මේ අයගේ ස්වභාවය. එතන අපි මෙතන තියෙනවා අර අපි කියන වචනයක් මේ mood fluctuation කියලා. කියන්නේ අපේ mood එක අපේ දැන් චිත්ත වේගික වශයෙන් අපේ තිබෙන මධ්‍යස්ථභාවය එක පාරට අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. වෙනස් වෙනවා. අසාමාන්‍ය ලෙස ඉහළ ගිහිල්ලා තරහ අරගෙන අඬලා වැළපිලා බිත්ති ඔළුව හප්පගෙන කෑ ගහලා මෙන්න මේ වගේ හැසිරීම් මේගොල්ලෝ දක්වනවා. ඒතර මේගොල්ලන්ගේ පෞරුෂය ඇතුලේ මනෝවිද්‍යාත්මකව දකින්න මූලික ලක්ෂණ කීපයක්. ඔය borderline personality කියන එක ඇතුලේ මේ මනෝභාවය ඇතුලේ තියෙන ලොකුම දෙයක් තමයි අපි කියනවා මේ emptiness කියලා. emptiness කියන්නේ ඒගොල්ලන් හිස්. ඒගොල්ලන්ට කාත් කවුරුත් නැහැ. මාව බලන්න කෙනෙක් නැහැ. මට මේ ආදරේ නැහැ කියන හැඟීමෙන් ඒගොල්ලෝ පීඩා විඳිනවා. දැන්
මේ ගොඩාක් අය යාට ආදරේ දැන් හස්බන්ඩ් ආදරේ අම්මා ආදරේ හැබැයි මේගොල්ලන්ට දැනෙනවා ආදරේ නෑ යාට කාත් කවුරුත් නෑ යා ගැන බලන්නේ නෑ යා ගැන හොයන්නේ නෑ කියන දැඩි මානසික කම්පණයෙන් මේගොල්ලෝ ඒගොල්ලන්ගේ දවස ගෙවන්න උත්සාහ කරනවා. ඒ නිසා ඒගොල්ලෝ වඳෝ ගන්න. ඒ කියන්නේ අනිත් අය තමන්ට ග්‍රහණය කරගන්න නොයෙකුත් විදිහේ ක්‍රියාකාරකම් කරන්න ඉඩ තියෙනවා. උදාහරණයක් විදිහට අතවල් කපා ගන්න ඉඩ තියෙනවා. සමහරට තමන්ටම හානි කරගන්න ඒ ඉඩ තියෙනවා. දැන් අපි දැකලා තියෙනවා සමහර අය බ්ලේඩ් වලින් මේ විශේෂයෙන් මේ අත් කපා ගන්නවා, තමන්ට හානි කරගන්නවා, එන ගන්නවා. සමහර විට සුයිසයිඩ් කරනවා කියලා ත්‍රෙට් කරන්න පුළුවන්. සමහර බිත්ති ඔළුව හප්ප ගන්න පුළුවන්. හිටපු ගමන් කොණ්ඩ කපලා දාන්න ඉඩ තියෙනවා. ඒ වගේ මේගොල්ලෝ අර තමන්ට හානි කර විදිහේ තමන්ට හානි ක්‍රියාකාරකම් කරන්න ඉඩ තියෙනවා මේ අය අර තමන්ට අන් අයව ග්‍රහණය කරගන්නද සමහර වෙලාවට. ඒ වගේම මේගොල්ලෝ හැම වෙලේම අනිත් අය තමන්ට ආදරයද කියලා චෙක් කරගන්න උත්සාහ කරනවා. දැන් උදාහරණයක් විදිහට දැන් තමන්ගේ ස්වාමි පුරුෂයා පිට ගිහිල්ලා නම් හැම වෙලේම කතා කරලා අහන්න ඕනේ දැන් ඔයා කෑවද නෑවද දැන් මොකද තත්ති කියලා. දැන් දවසකට කෝල් ගණනාවක් ඒගොල්ලන්ට දෙන්න ඕනේ. වදයක් වෙන තරමට කෝල් කරන්න. හරි. දැන් හිතන්නකෝ අද දෙන්න පුළුවන් කෝල් ගන්න අඩු වුණා කියලා. එතකොට දැන් මේ බෝඩර්ලයින් පර්සනැලිටි එක තියෙන ඒ කෙනාගේ තත්ත්වය තමයි එයාට හැම වෙලේම හිතෙන්නේ ආදරේ නෑ. එයාව අතාරී. දැන් මේගොල්ලෝ පුදුමාකාර බයකින් ඉන්නවා. ඒගොල්ලන්ව හැරදාලා යයි. දැන් මේගොල්ලන්ගේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ feeling of abandonment කියන එක. ඒ කියන්නේ මාව අතහැර තමයි. මාව හැරදාලා යයි. කියන එක මේගොල්ලන්ගේ පෞරුෂයේ තියෙන ඉතාම බරපතල මානසික තත්ත්වයක්. ඒ නිසා ඒගොල්ලෝ හැම වෙලේම චෙක් කරනවා එයා මට ආදරේද, එයා මට යොමු වෙලාද, එයා මං ගැන හොයනවාද බලනවාද කියන එක හැම වෙලේම ඒගොල්ලෝ මනෝවිද්‍යාත්මකව චෙක් කරනවා. ඒ නිසා කෝල් ගන්න, එයා ගැන හෙව්වද, කතා කරාද, ගෙදරට ආපු ගමන් එයා ගැන අවධානය දුන්නද, මෙන්න මේ වගේ විශාල විදියට මේ එයාට අවධානය එයා ගැනම බලනවාද. දැන් මේ අය අපි දැකලා තියෙනවා දැන් හිතන්නකෝ දැන් කොහෙට හරි ගෙදරකට කසාද බැඳලා ගියාම දැන් හිතන්නකෝ ඒ ගෙදර ඉන්න පුළුවන් මහත්තයාගේ අම්මා අක්කලා නංගිලා එයා ඉන්න පුළුවන්. මේගොල්ලොත් එක විශාල ගැටුමක් හදාගන්නවා. ඔව් මම එක ප්‍රශ්නයක් තිබුණා නිතරම දැන් එයාලා තනියම ඉන්න වෙලාවක හොඳයි වයිෆ් කියලා. හැබැයි දැන් කොහේ හරි ගියපුවාම එහෙම නැත්තම් වෙන අම්මට තාත්තට සලකන එකටත් මෙයා කැමති නැහැ. හරි. ඔව් දැන් බැරි වෙලා හරි එයා හරි බයෙන් ඉන්නවා. එයාගේ ආදරය වෙන කෙනෙකුට යයි. ඔව් යයි කියලා. එයාගේ ආදරය බෙදිලා යයි. එයාගේ දැන් හිතන්නකෝ ස්වාමි පුරුෂයාගේ තියෙන ආදරය අම්මට බෙදිලා යයි, නංගිට බෙදිලා යයි. එහෙම නැත්තම් වෙන කාන්තාවකට බෙදිලා යයි කියන අධික බයෙන් මේගොල්ලෝ. එසා ස්වාමි පුරුෂයාගේ සම්පූර්ණ අවධානය සම්පූර්ණ ඇට්‍රැක්ෂන් එක මෙහෙම හිර කරලා තද කරලා අල්ලගන්න තමයි ඒගොල්ලන්ගේ මනෝභාවය හැදිලා තියෙන්නේ. ඉතින් මේක අර වටේ ඉන්න මිනිස්සුන්ට පුදුමාකාර වදයක්. හොගා කරේ කෝල් දුන්නේ නැහැ කියලා රණ්ඩු වෙනවා, කතා කරේ නැහැ කියලා රණ්ඩු වෙනවා, එයාගෙන හෙව්වේ නැහැ කියලා රණ්ඩු වෙනවා, එයාට උදව් කරේ නැහැ කියලා රණ්ඩු වෙනවා, එයාගේ පැත්ත ගත්තේ නැහැ කියලා රණ්ඩු වෙනවා. දැන් සමහරකට රණ්ඩු වෙනවා විතර නෙවෙයි මම සමහර කතාවල තිබුණා මේ ඔෆිස් එකට ගිහිල්ලා ඔයලා බලනවා කාත් එක්කද ඉන්නේ කියලා බලනවා. ඔව් ඒ වගේ විවිධාකාර හැසිරීම් මේගොල්ලන්ගේ තියෙනවා. අනිත් එක මේගොල්ලන්ගේ තියෙන තව පෞරුෂය ඇතුලේ තියෙන තව ලොකු ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ට self identity කියන එක. එඳ අපි හැමෝම මට තියෙනවනේ ආත්ම විශ්වාසයක්. දැන් මට මේවා පුළුවන්, මම මෙහෙම කෙනෙක්, මම ආදරණීය කෙනෙක්, මට අනිත් අය කැමති. මේගොල්ලන්ගේ මේ self එක නැත්තම් තමා ගැන තමාගේ තියෙන අවබෝධයේ විශාල විකෘතිතාවය. දැන් යාට අර ස්ටේබල් වෙච්ච self එකක් නෑ. මමත්වයක්, තමන් ගැන තියෙන ආත්ම විශ්වාසයක්, අභිමානය මේවා කැඩිලා. හැම වෙලේම මේගොල්ලෝ නිකන් අර කෑලි කැඩිච්ච self එකක් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒගොල්ලන් උත්සාහ කරනවා මේ self එක පවත්වා ගන්න. දැන් ඒ නිසා දැන් උදාහරණයක් විදිහට මාත්‍යට කියලා අනවශ්‍ය විදිහට උදව් කරනවා. හිතන්නකෝ කවනවා, ඔලු පීරනවා, සපත්තු දානවා. දැන් මට මතකයි එක ලේඩි කෙනෙක් කොහොම හිටියා මේ ආයිෂා. එයා දැන් ස්වාමි පුරුෂයාට කෑම උයලා බෙදලා ඔක්කොම කරලා කවලා දන ගහලා වදිනවා මේ වැඩට යනකොට. හරි ඒ වගේම තමයි ගාලා අරිනවා දත් කැඩෙන සයිස් එක. ඒ කියන්නේ එයා ප්‍රචණ්ඩ වුණාම පුදුමාකාර විදිහට මාත් යන පාර දෙනවා. ඒ නිසා හැම වෙලේම මේගොල්ලන්ගේ අර මම එකයි කිව්වේ අර මූඩ් එක නැත්නම් මේගොල්ලන්ගේ චිත්ත වේගාත්මක හැසිරීම ඊටාම ඉහළ ගිහිල්ලා ඊටාම සන්තෝෂයෙන් ඉන්න වෙලාවල් තියෙනවා. අතික ලෙස ප්‍රචණ්ඩ වෙන අවස්ථා තියෙනවා.
හරි ඒ නිසා අර මේගොල්ලන්ගේ එන්නේ විදිහේ හැසිරීම මේගොල්ලන් ගාව හැම වෙලේම තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ හැම වෙලේම අර මේගොල්ලන්ගේ සංනිවේදන රටාවේ අපි දකිනවා අර පැසිව් ඇග්‍රෙෂන් බව. කියන ප්‍රශ්නේ කියන්නේ සමහරවිට තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න ඕන හිතෙනවා. ගස්සනවා, ඔරෝනවා, කතා නොකර ඉන්නවා, ප්‍රශ්නේ කියන්නේ. කියන්නේ පුදුමාකාර වදයක් දෙනවා තමන්ගේ සමීපතම අයට. මොකද එයාගේ තියෙන කම්ප්ලේන්ට් එක තමයි ආදරේ නෑ. එයාගෙන හොයන්නෙම නෑ. එයාට උදව් කරන්නේ නෑ කියන කම්ප්ලේන්ට් එක. මේගොල්ලෝ දිගටම එල්ල කරනවා. එසා මේගොල්ලෝ විශාල පීඩාවකින් ඉන්නවා. එයාට අනිත් අය ආදරේ නෑ. දැන් ඔක වයිතමනි වාදයාව අතර නෙමෙයි සමහරකට පොඩි ළමයි අතරත් තියෙන පොඩි ළමයි අතර තියෙන පුළුවන්. දැන් උදාහරණයක් කියලා අපි හිතමුකෝ මේක අවුරුදු 14 15 12 13 විශේෂයෙන්ම දුවලට ගැරු ළමයිට තියෙන්න පුළුවන්. දැන් අම්මා ආදරේ නෑ, තාත්තා ආදරේ නෑ, එයා ගැන හොයන්නේ අක්කට වැඩියෙන් ආදරේ. හරි ඒ වගේ නිකන් ගස්සලා ඉන්නෝ, රෝලා ඉන්නෝ, ගෙදර ගෙන අමුතු වැඩ කරනවා. දැන් මේකේ තියෙන අර මං හැම වෙලෙම කියන්නේ ඒකයි අතවල් කපා ගන්නවා, කොණ්ඩ කපලා දානවා එකපාරට. ඉතින් මේකේ තියෙන අනිත් දේ තමයි මේ දැන් මේ බෝඩර්ලයින් තියෙනකොට හැම වෙලේම වෙනත් විදිහේ මානසික රෝගී තත්ත්වෙනුත් මේකට අර අපි කියන කොමෝබිඩ් එක. නැත්නම් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ડિප්‍රෙෂන්. විෂාදය වගේ රෝග හැම වෙලේම මේ බෝඩර්ලයින් එක්ක පොඩි සහසම්බන්ධයක් තියෙනවා. ඒතර අපිට පේනවා මේ බෝඩර්ලයින් එක්ක ડિප්‍රෙෂනුත් තියෙනවා සමානයි. හරි ඒ නිසා මේ ડિප්‍රෙෂන් වල ලක්ෂණත් මේකේ තියෙනවා. ඒ නිසා අපි හැම වෙලේම බෝඩර්ලයින් පර්සනැලිටි එකකදී ඒගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි සබඳතා පවත්වා ගන්න අමාරුයි. ඒගොල්ලෝ හැම වෙලේම මානව සම්බන්ධතා වලින් විශාල පීඩාවක්. විශේෂයෙන්ම සමීපත සම්බන්ධතා. පහරයා ස්වාමි පුරුෂයා අතර, තමන්ගේ සහෝදර සහෝදරියන් අතර. හැබැයි මේගොල්ලෝ එළියට හරිම හොඳයි වගේ ඒගොල්ලෝ උදව් කරන, අනිත් අයට ඉමෝෂනලි සපෝට් කරන. දැන් සමහර අයට ගිහලා බැහැලා උදව් කරනවා කියන්නේ. අර පණ දීලා උදව් කරනවා කියන්නේ. එතන මේ චරිතවල තියෙන්න පුළුවන් බාහිරයට ඕර හොඳයි. තාම හොඳට උදව් කරගෙන හරි අමෝතු අය මේගොල්ලෝ. තව එක කතාවක් තිබුණා එක ප්‍රේක්ෂිකාවක් එයාගේ බොයිෆ්‍රෙන්ඩ් එක. බොයිෆ්‍රෙන්ඩ් එක මත කපා ගන්නවලු ඇවිල්ලා බ්ලැක්මේල් කරනවා මාත් එක්ක අද කතා කරන්න ආවේ නැත්නම් අත කපා ගන්නවා. ඒක මේක ඕන එක තමයි. දැන් ඒකත් ඒ જાතිය වෙන්න පුළුවන්. ඒතර පිරිමියටත් මේ බෝඩර්ලයින් තියෙන්න පුළුවන්. යන බලන්න කියනවා. ඒ කියන්නේ මේක ගහන්තාවන්ට පමණක් සීමා වෙච්ච එකක් නෙමෙයි. පිරිමියටත් මේක තියෙනවා. හැබැයි බහුල වශයෙන් තියෙන කාන්තාවන්ට. ඉතින් අර මේ අයට තියෙන ප්‍රශ්න තමයි ඒක අර මං කිව්වේ මේගොල්ලන්ට පවුලක් කරන්න ගියාම පවුලක් ගෙනියන්න ගියාම විශාල විදියට තමන්ගේ සමීපතයන් අයව පීඩාවට එල්ලනවා. ඉතින් ඒ නිසා මෙතනදී වැදගත්ම කාරණාව තමයි දැන් කවුරු හරි දකිනවා නම් මෙවැනි සමාජිකෙක් තමන් දන්න කෙනෙක්, තමන්ගේ අසල්වාසියෙක්, තමන්ගේ නෑදෑයෙක්, එහෙම නැත්නම් තමාගේම භාර්යාව, තමාගේ දූ පුතා වෙන්න පුළුවන්. මේ ඕනම කෙනෙක් මේ වගේ ලක්ෂණ තියෙනවා. අපි අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේකේ තියෙන එක ප්‍රශ්නයක් තමයි මේගොල්ලෝ සීදී නසා ගන්න ඉඩ තියෙනවා අර ડિප්‍රෙෂන් අවස්ථාවක ඊළඟට තමන්ට හානි කරගන්න. තමන්ට විශාල වශයෙන් අතවල් කපා ගන්න. එතකොට මේවා පස්සේ කාලයක මහ ප්‍රශ්නෙ ඉඳ ඉඩ තියෙනවා. නේද? ඒ නිසා අර ඒගොල්ලන්ට හානි කරගන්න එක සහ සීදී නසා ගැනීමේ රිස්ක් එකක් තියෙන නිසා මේගොල්ලෝ මීට වඩා අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ වගේ තත්ත්වයන් තියෙනවා. ඒ නිසා මේගොල්ලෝ ඔබ දන්නවා නම් කවුරු හරි අනිවාර්යෙන් මේකට ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕනේ. එතකොට ආයෂා මේකේ ප්‍රතිකාර වලදී අපිට තියෙන ප්‍රශ්න තමයි මුලින්ම මගේ නම් නිර්දේශය තමයි අපි විශේෂඥ මනෝවෛද්‍යවරයෙකුට කියලා මූලික තක්සේරුවක් කරන්න. ඔකට දැන් අපි ඉස්සෙල්ලත් කතා කරා ඕනම මානසික තත්වයකදී ප්‍රතිකාරාත්මක සැලැස්මේ තියෙනවා කරුණු තුනක්. නැත්නම් අපි කතා කරා ඩෝමෙන්ස් තුනක්. හරි මානයන් තුනක් ඔස්සේ තමයි අපි මේක හිතන්නේ. දැන් මේගොල්ලන්ගේ තියෙන්න පුළුවන් මම ඉස්සෙල්ලා කිව්වා ජීව රසායනික අසමතුලිතය. ඒ කියන්නේ මේගොල්ලන්ගේ මොලේ තියෙන රසායනික ද්‍රව්‍ය වෙනස් වීමේ යම් ප්‍රශ්න තියෙනවා. මොකද ડિප්‍රෙෂන් තියෙනවා නම් ඔන්න මොලේ තියෙන සෙරොටොනින් වල ඩෝපමින් වල වගේ රසායනික ද්‍රව්‍ය වෙනස් වෙනවා. ඒතර මේගොල්ලන්ට බොහෝ වෙලාවට ඖෂධ ප්‍රතිකාර ගොඩාක් උදව් වෙනවා. ඒගොල්ලන්ගේ අර චිත්ත වේගික ගති ලක්ෂණ සමනය කරගන්න. තරහ යන එක අඩු කරන්න, සමහරට ආවේගශීලීත්වය අඩු කරන්න, අර මූඩ් එක බැලන්ස් වෙන්න අපිට ඖෂධීය ප්‍රතිකාර වලින් සෑහෙන උදව්වක් ගන්න තියෙනවා. හැබැයි ලෝකේ මේ මනෝවෛද්‍ය විද්‍යාත්මක ආකෘතිය තමයි මේකට ඖෂධීය ප්‍රතිකාර වලට වඩා මේ පෞරුෂ අක්‍රමතාවලදී ඖෂධ ප්‍රතිකාර වලට වඩා වැදගත් වෙන්නේ
ප්‍රජානන චර්යා ප්‍රතිකාර. ඒකට අපි කියනවා cognitive behavior therapy. ඊට අමතරව දැන් ලෝකේ අලුතෙන් කතා කරන එකක් තමයි mindfulness based cognitive behavior therapy. දැන් මේගොල්ලන්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි අර තමාව දැක ගන්න තියෙන හැකියාව. දැන් හිතන්නකෝ දැන් යම් කිසි සිද්ධියකට මම ප්‍රතිචාරයක් දක්වනකොට ඒ ප්‍රතිචාරය මේ වගේ ප්‍රතිචාරයක් මගේ මොලේ හැදුවා. ඒ ප්‍රතිචාරය දැන් එළියට යනවා. ඒ ප්‍රතිචාරයෙන් තව කෙනෙකුට හානි වෙන්න පුළුවන්, හිත රිදෙන්න පුළුවන්, නැත්නම් මට හානි වෙන්න පුළුවන් කියලා තක්සේරුවක් අරගෙන ඒ හානි අඩු කරගෙන ඒක ගැලපෙන්නේ නැහැ කියලා එක තීරණයක් අරගන්න අවශ්‍ය මානසික තත්ත්වය අපි හඳුන්වනවා self awareness කියලා. ඒ කියන්නේ මට මාව දකින්න. තමයි මාව තේරුම් ගන්න. එතන මේගොල්ලන්ගේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ පෞරුෂ අක්‍රමතාවල අර self awareness එක තාම අඩුයි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ චර්යා මේ විදිහට ගියාය, මේව එළියට ගියාය, මේකෙන් අර මහත්යට හානි වුණාය, මහත්යාගේ හිත රිදුනාය, අන් අයට මේක හොඳ නැතිය. නැත්තම් මං අත කපා ගත්තාය, මේක ගැළපෙන්නේ නැත. මේ අත කපා ගත්ත එකෙන් අනිත් අයට හානි වෙනවායි, මට හානි වෙනවායි, අනිත් අය පීඩාවටපත් වෙනවායි. මේ චර්යා මෙහෙම පවත්වා ගන්න එකේ තේරුමක් නැහැ කියන කතාව මේගොල්ලන්ට තේරුම් ගන්නම බෑ. මොකද මේගොල්ලන්ගේ මානසික දැන් අර වචනයක් කියනවා ලෝකේ මෙටාකොග්නිෂන් කියලා. මේ මෙටාකොග්නිෂන් කියන්නේ මගේ සිතුවිලි ක්‍රියාත්මක වෙන පිළිබඳ මම දකින්න පටන් ගන්න එක. දැන් ඔය අපේ ධර්මයේ දන්න අය දන්නවා. ඒකට අපි කියනවා සතිමත් බව. නැත්නම් මයින්ඩ්ෆුල්නස් කියලා කියනවා. එක වචන තියෙන්න පුළුවන්. self awareness තියෙන්න පුළුවන්. දැන් ලෝකේ අලුතෙන් වචනයක් කියනවා මෙටාකොග්නිෂන්. මෙටාකොග්නිෂන් කියන්නේ දැන් මෙටා කියන්නේ ටිකක් උඩින් තියනවා කියන එකනේ. ටිකක් ඉහළින්. ඒතර දැන් මගේ සිතුවිලි වැඩ කරන විදිය ගැන මම හොඳ අවබෝධයකින් ඉන්නවා. ඒතර මේගොල්ලන්ගේ මේ මෙටාකොග්නිටිව් ඇබිලිටි කියන එක ඉතාම අඩුයි. ඒ නිසා තමයි මොකද ඒගොල්ලෝ හරි අසරණයි. ඒගොල්ලන්ගේ මනස ක්‍රියාත්මක වෙන විදිහ පිළිබඳ ඒගොල්ලන්ට අවබෝධ කරගන්න බෑ. ඒගොල්ලන්ට ඒක තේරුම් ගන්න බෑ. ඒගොල්ලෝ මහ විශාල පීඩාවකින් ජීවත් වෙනවා. සහ තමන් පීඩාවෙන් ඉන්න බවක් තේරුම් ගන්න. ඒ වගේම අනිත් අයටත් පුදුමාකාර වදයක් විශේෂයෙන්ම සමීපයි. ඒ නිසා මෙතන අපි ප්‍රතිකාරවලදී මේ mindfulness based cognitive behavior therapy කියන කතාව තාම වැදගත් මේ පෞරුෂ අක්‍රමතාවලට ප්‍රතිකාර කරනකොට. ඒ නිසා මම විශේෂයෙන් මේ ඉල්ලනවා අපේ ප්‍රේක්ෂකයන්ගෙන් අපේ මේ වැඩසටහන නැත්නම් අපේ සයිබර් කවුන්සලින් ක්ලිනික් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපේ ප්‍රේක්ෂකයන්ගෙන් මම ඉල්ලන්නේ ඔබ දන්න කෙනෙක් ඉන්නවනම් ඔබ මේ අඳුරලා කවුරු හරි එහෙම ඔබට තේරෙන කෙනෙක් ඉන්නවනම් ඔබ වහාම ගිහිල්ලා ඔහුව මේ ගැන දැනුවත් කරගෙන හරි අමාරුයි පිළිගන්නවා මේගොල්ලෝ Tamanට එහෙම ආබාධයක් තියෙනවා කියලා පිළිගන්නේ ඒක තේරුම් ගන්නෑ දැන් ඒගොල්ලෝ ඕක කතා කරන්නේ සමහරට ඔබට ගහන්නේ ඒගොල්ලෝ කිසි වෙලාවක Tamanට එහෙම ආබාධයක් තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. ඒ නිසා මේගොල්ලෝ මනෝවෛද්‍ය ප්‍රතිකාර වලට ගේන එකත් ලේසි වැඩක් නෙවෙයි. අමාරුයි. ආවත් හරිය සූක්ෂමව මේගොල්ලොත් එක ගණන් කරන මොකද වචනයක් මිස් වුණොත් ආයි කවදාවත් මනෝ ප්‍රතිකාර වලට ඉස්සෙල්ලා දැන් උදාහරණ කියලා හිතන්නකෝ දැන් borderline personality disorder තියෙන අය ඕන් තරම් මම දැකලා තියෙනවා. හැබැයි මගේ කටින් එක වචනයක් මිස් වුණොත් නැත්තම් හිතන්නකෝ මහත්යාගේ පැත්ත අරන් එයාට ඉන්සල් කරා කියලා එයාට දැනුණොත් කවමදාවත් ආයි ප්‍රතිකාර වලට. ඒ නිසා මේගොල්ලන්ට ප්‍රතිකාර කරනකොට මේගොල්ලොත් එක කතා කරනකොට මේගොල්ලොත් එක අදහස් යාගර ගන්නකොට හරි පරිස්සම් වෙන්න. ඒ නිසා මේකට අනිවාර්යෙන් විශේෂ පුහුණුවක් අවශ්‍යයි මේ වගේ අයට ප්‍රතිකාර කරන්න. මේක සාමාන්‍යයෙන් කවුන්සලින් වලින් කරන්න අමාරුයි. මොකද හරිම සූක්ෂම වැඩක් පෞරුෂ අක්‍රමතාව වලට ප්‍රතිකාර කරන එක. එතකොට දැන් ඖෂධ වලින් අපි තරහ මට්ටම අඩු කරගෙන ડિප්‍රෙෂන් ලෙවල් අඩු කරගෙන චිත්ත වේගික පාලනය ආවේග පාලනය වගේ සමහර දේවල් සහ සමහර අර හිංසාකාරී මානසික ස්වභාවයන් ඖෂධ වලින් සහැදලුකට අඩු කරගන්න. එතකොට මෙතන කොම්බයින් තෙරපි එක. ඒ කියන්නේ මනෝවෛද්‍යවරයෙක් දෙන ඖෂධ සහ චර්යා ප්‍රතිකාර ඊට අමතරව අපි කියන මයින්ඩ්ෆුල්නස් බේස්. අර ප්‍රජාලන චර්යා ප්‍රතිකාරය යන්න ඕන අර මයින්ඩ්ෆුල්නස්. ඒ කියන්නේ සතිමත් බව පුහුණු කරගත්ත ප්‍රතිකාර ක්‍රමයක්ම අවශ්‍යයි මේ borderline personality disorder වගේ ට්‍රීට් කරන්න. ඒ නිසා මම හිතනවා අපි අපේ ප්‍රේක්ෂකයන්ට කියමු මේ වගේ දන්න කෙනෙක් ඉන්නවා නම් ඔබ වහාම
ඒ අදාළ ප්‍රදේශයේ ඉන්න මනෝවෛද්‍යවරයෙකුට යොමු වෙන ගමන් මේ සම්බන්ධව විශේෂඥ පුහුණුවක් තියෙන උපදේශකවරයෙක් කවුන්සලර් කෙනෙක් නැත්නම් සයිකෝതെරපිස්ට් කෙනෙක් එක්ක දීර්ඝකාලීනව වැඩ කරන්න වෙනවා මේ වගේ රෝගී තත්ත්වයන් සමනය කරගන්න. හරි. අදත් මම හිතන්නේ ගොඩක් වැඩගත් සිතුවිලි තොගයක් නැත්නම් ප්‍රශ්න වලට විසඳුම් අපිට හම්බ වුණා. ඉතින් බෙහෙමින්ම ස්තුතිවන්ත වෙනවා අපේ ආදරණීය වෛද්‍යතුමන්ට. ඔව් කාර්යබහුල ගොඩක් කාර්යබහුලයි. හරිම අමාරුයි වෙලාවක් වෙන් කරගන්න. හැබැයි අපි වෙනුවෙන් කාලය වැය කරනවට බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ. ඔව් ඊට අමතරව ආයිෂා අපි පොඩ්ඩක් මතක් කරන්න ඕනේ අපේ මේ මෙතන WhatsApp නම්බර් එකක් තියෙනවා. 0707722 ඔබේ තියෙන ගැටලු ඔබේ ප්‍රශ්න අපිට යොමු කරන්න කියලා. මොකද අපි පුළුවන් හිතේට මේ ප්‍රශ්න කියවලා ඔබට පෞද්ගලිකව යම් උත්තරයක් අපි දෙන්න ලෑස්ති වෙන ගමන් අපි හිතලා තියෙනවා මේ අදහස් දැන් ඔබ කියන අදහස් අපි සම්පූර්ණ වෙනස් කරලා ඒ කියන කතා ඒ කියන දේවල් අපි වෙනස් කරලා ඔහුගේ අනන්‍යතාවයට හානියක් නොවන පරිදි තමයි අපි මේ වැඩසටහන කරන්නේ. මෙතන තියෙන නම්ගම් වයසවල් සමහර වෙලාවට ස්ත්‍රී පුරුෂ භාවය පව අපි වෙනස් කරනවා. එසා මේ සම්පූර්ණ කතාව නෙමෙයි අපි කියන්නේ. ඒ නිසා ඔබ එවන කතාව සම්පූර්ණ වෙනස් කරලා තමයි අපි මේ වැඩසටහන කරන්නේ. මොකද මේක අපි කරන්නේ මේ සම්බන්ධව පීඩා විඳින අයට මේක තීරුම් අරගෙන ප්‍රතිකාර වලට යොමු වෙන්න යම්කිසි පදනමක් හදන්න බලාගෙන තමයි මේ කතාව කියන්නේ. ඒ නිසා ඔබ වැරදියට හිතන්න එපා. අපි කිසි වෙලාවක ඔබේ කතාව සම්පූර්ණයෙන් මේ නාලිකාව ඇතුලේ අපි කතා කරන්නේ නැහැ. මේකේ වයසවල් ස්ත්‍රී පුරුෂ භාවය රැකියාව කතාව සම්පූර්ණ වෙනස් කරලා තමයි අපි මේ වැඩසටහන කරන්නේ. ඒ නිසා ඔබ කිසිම බයක් සැකක් නැතුව ඔබේ ගැටලු අපිට යොමු කරන්න. ඒකෙන් තෝරාගත්ත ගැටලු කීපයක් සමාජයේ එවන් පීඩාවන් විඳින අය වෙනුවෙන් අපි මේ වැඩසටහන කරලා සහ සමහර අය අපි දන්නවා තමන්ට රෝගයක් තියාගෙන ඒගොල්ලෝ පීඩාවෙන් ඉන්නවා මේකට කරන්න දෙයක් නැතුව. ඒ නිසා අපි හිතනවා මේ වීඩියෝ එක හම්බෙන් ඔහුට දැනුවොත් ਉਹ සමහරට ප්‍රතිකාර වලට යාවි. ඉතින් මෙන්න මේ බලාපොරොත්තුෙන් තමයි අපි මේ විශේෂයෙන්ම කවුන්සලින් සයිබර් ක්ලිනික් කියන මේ වැඩසටහන් මාලාව ආරම්භ කළේ. හරි. එහෙනම් මම හිතනවා අද අපි සමුගමු. සියලු දෙනාටම සුබ දවසක්. Thanks.